මෝදුවන ලෝචනා black color crop top එකක්. ෆොටෝ එකේ තියෙනවට වඩා ගොඩක් පොඩි. ඒක හරිම ලස්සනයි. එයා කිව්වා එයාගේ ෆොටෝ ෂයින් වුණා කියලා මේක යූස් කරාට පස්සේ quality එක. හැබැයි ළමයි මේකේ මැටීරියල් එක quality නැහැ. Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා. අදත් මම තෙමු එකෙන් ඔයාලත් එක්ක මගේ orders දෙකක් ෂෙයා කරගන්න තමයි යන්නේ. මේ පෙන්නන order එකට මට රුපියල් 20000ක් වගේ මුදලක් තමයි ගියේ. මම තෙමු එකෙන් රුපියල් 40000කට වැඩි ඕඩර් එකක් ගෙනාවා අයිටම් 30කට 35කට විතර වැඩි එතන. ඒ වීඩියෝ එක ගොඩාක් දෙනෙක් බලලා තිබුණා මගේ ලාස්ට් වීඩියෝ එක. ඉතින් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ඔයාලා හැමෝටම thank you very much. සමහර අය දාලා තිබුණු කමෙන්ට්ස් වලට මට ඇත්තටම හරිම ආස හිතෙනවා. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරෙයි. ගොඩාක් ස්තුතියි ඒ දාලා තියෙන හැම කමෙන්ට් එකකටම. මේ වීඩියෝ එකත් බලලා මට හොඳ නරක කමෙන්ට් කරන්න. මුලින්ම කියන්නම් දැන් මේ වගේ වීඩියෝස් අපි ෂෙයා කරගන්නකොට අපිට එන්න පුළුවන් කමෙන්ට් එකක් තමයි ඇයි සල්ලි නාස්ති කරන්නේ? ඇයි මේ වගේ අනවශ්‍ය දේවල් ගන්න කියලා. ඉතින් මුලින් කියන්න ඕනේ මෙතන තියෙන කිසි දෙයක් මම උඩ කරන කිසි දෙයක් මට අනවශ්‍ය දෙයක්වත් නාස්තියක්වත් නෙමෙයි. මම මගේ මුදල් වියදම් කරලා මම මේ දේවල් ගන්නෙ මට මේ දේවල් අවශ්‍ය වෙන නිසා. මට තාම කවුරුත් එහෙම කියලා නැහැ කමෙන්ට් එකකින්වත්. නමුත් එහෙම හිතෙන්න පුළුවන්නේ. ඒක නිසා තමයි මම මුලින්ම ඒක එක්ස්ප්ලেইন කරේ ඔයාලට. මම මේ වීඩියෝ කරන්නේ මං ආසාවට තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් දෙවනි එක තමයි මේ වීඩියෝ එකක් මම දානකොට තෙමු එකෙන් දේවල් ගන්න කැමති අය එහෙම නැත්නම් තමන් ගන්න ආසාවෙන් ඉන්න දෙයක් සමහර විට මම පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට ඒවා ලංකාවේ මම පෙන්වන ගානට වැඩිය ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්. මේ දේවල් හොයන කෙනෙක්ට අඩුවට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බලන කෙනෙක්ට හොඳ රිවිව් එකක් හම්බ වෙනවා කියලා මම හිතනවා. මම දැනුවත්ව මම දැකලා තියෙනවා AliExpress, Shein ඒ වගේම තෙමු එකනොත් දැන් ගොඩක් දේවල් ගෙනල්ලා ඒගොල්ලෝ දෙතුන් ගුණයක් වැඩිපුර ලාභ තියාගෙන විකුණනවා. ඉතින් ඒකට මම මුකුත් කියන්නේ නැහැ. මමත් බිස්නස් කරන කෙනෙක් විදිහට බිස්නස් කරපු කෙනෙක් විදිහට මම දන්නා තැනකින් ගත්තට පස්සේ ලාභයක් තියාගෙන තමයි අනිවාර්යයෙන්ම විකුණන්නේ. නමුත් අපිට කියන්නේ මම ගන්න ඕනේ දේ අඩුවට තියෙනවා නම් මම වැඩිපුර ගාණක් දීලා ගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඔයාලට පෙන්වන්න යන සමහර ඕඩර්ස් මමත් කාගේ හරි වීඩියෝ එකක් බලලා ඉන්ස්පයර් වෙලා ගත්ත දේවල් මෙතන තියෙනවා. මම ඕගොල්ලන්ට පෙන්නනකොට කියන්න මම කාගේ වීඩියෝස් බලලාද ඒව ගත්තේ කියලා. ඉතින් මං හිතනවා ඒ වගේ මගේ වීඩියෝසුත් ඕගොල්ලන්ට උදව්වක් වෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉස්සරහටත් මම ෂෙයා කර ගන්නවා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. දැන් ගොඩාක් කතා කළා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. මෙතන තියෙනවා ඕඩර්ස් දෙකක්. එක ඕඩර් එකක් මට ආවේ කොටස් දෙකක් විදිහට. ඉතින් ඒක නිසා තමයි මෙතන පැකේජින් 4ක් තියෙන්නේ. සාමාන්‍යයෙන් තෙමු එකේ එහෙම තමයි. අපි ටිකක් වැඩිපුර ඕඩර්ස් දානවා නම් ඕඩර්ස් දෙකක් විදිහට කඩලා තමයි ඒගොල්ලෝ අපිට පැකේජ් එක එවන්නේ. සමහර වෙලාවට එකම දවස් එනවා, සමහර වෙලාවට වෙනස් දවස් වලට පැකේජ් දෙක එනවා. මම මේ ඔක්කොම අන්බොක්ස් කරා. මොකද මගේ TikTok එකේ මම වීඩියෝ එකක් දැම්මා. කැමති නම් ඒකත් ගිහින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපි මුලින්ම මේ පැකේජ් එක බලමු. මුලින්ම තියෙනවා මේ පැකේජ් එකේ ගොඩක් තියෙන්නේ ඇඳුම්. ඔයාලට පේනවා ඇති මේක see through black color crop top එකක්, long sleeve crop top එකක්. මේක හරිම ලස්සනයි. ඒක ලස්සනයිනේ. ඒක mesh material, velvet material එකෙන් ලස්සන ඩිසයින් එකක් ගිහින් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒක හරිම ලස්සනයි. ඊළඟට මෙන්න මේක. එතන තියෙන්නේ shorts 3ක්. බන්ඩල් එකක් විදිහට තමයි ඒක ආවේ. ඒකත් සයිස් එක හරි, මැටීරියල් එකත් ගොඩක් හොඳයි. කොච්චර බ්ලැක් ෂෝට්ස් ගත්තත් මදි ළමයි ඒවා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මම ගත්තා ස්ලිපර්ස් දෙකක්. මේකත් මම අර කිව්වා වගේ වීඩියෝස් බලලා ගත්තු ස්ලිපර්ස් දෙකක්. මම දැක්ක එක වීඩියෝ එකක නෙවෙයි ගොඩක් ගර්ල්ස්ලා මේක අරන් තියෙනවා. මේක රුපියල් 1000ක් වගේ තමයි උනේ. මට හිතුණා අරන් බලන්න. හැබැයි ළමයි මේක හරි නෑ. උගලන්ට බැලුවම පේනවා ඇති ක්වොලිටි එක. ක්වොලිටි එක නම් මට දෙන්න පුළුවන් 6න් 3ක් වගේ. ගෙදරට දාන්න හොඳයි. දැම්මම ලස්සනයි. මොකද මේ පැටිය තියෙන්නේ වෙල්වෙට් එකෙන් නිසා. හැබැයි මෙන්න මේ මැටීරියල් එක ඇත්තට ක්වොලිටි නැහැ. ඊළඟට තියෙනවා තවත් මම හිතන්නේ මේක ක්‍රොප් টොප් එකක් නෙමෙයි මේක මේ බොඩි සූට් එකක්. මගේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ තෙමු එකේ බැලුවා නම් මම රෙඩ් කලර් බොඩි සූට් එකක් ගෙන්නුවා. ගර්ල්ස්ලා දන්නවා
මෙම යටින් ටක් කරන්න තියෙන්නේ. රිබ් මැටීරියල් එකෙන් තියෙන්නේ quality ළමයි. ලස්සනයි. මම මේක ගත්තේ medium size එකෙන්. ගොඩක් අය අහලා තිබ්බා කී ඇඳුම් ගන්න size එක මොකක්ද කියලා. මම ගොඩක් වෙලාවට medium ගන්නේ. මම චුට්ටක් මහතයි. මැටීරියල් එක stretchy නම් medium ගන්නවා. නැත්තම් මම large ගන්නවා. නැත්නම් මට free size එකට අඳින්න ඕන නම් මම XL ගන්නවා. ඉතින් එහෙම තමයි මගේ sizes මම තෝරගන්නේ. ඊළඟට අපි මේක බලමු. මේකේ මුලින්ම තියෙනවා back cover එකක්. මේක mirror back cover එකක්. ඔයගලන්ට පේන ඇති. මේ පිටිපස්සේ mirror එකක් තියෙන්නේ. mirror එකක් කිව්වට ප්ලාස්ටික් නේද? glass mirror එකක් නෙමෙයි. මෙන්න මෙහෙම තියනවා ගලවන්න. එතකොට හොඳට පේනවා ළමයි. ඒක quality. මම මේක ගත්තේ අපි මෙන්න මෙහෙම front එකෙන් වීඩියෝ කරන්න. එතකොට ලේසි හොඳට frame එකේ පේනවා අපිව. එතකොට ඒකටම එනවා මේ අතට හැන්ඩල් එකක් වගේ මෙම හැන් කරලා අල්ලගෙන ඉන්න පුළුවන් එකක්. ඒක තියෙනවා මේ මෙන්න මෙහෙම එකක්. මේ වගේ එකක් තියෙනවා. මේක මෙන්න මෙහෙම මෙතනින් දාන්න තියෙන්නේ. මෙතනට තමයි මෙන්න මේකට සෙට් කරන්න තියෙන්නේ මේක. ඒතර මෙහෙම අල්ලගෙන අපිට ෆෝන් එක අල්ලගන්න පුළුවන්. මෙහෙම එල්ලගෙන යන්න පුළුවන් හැන්ඩල් එකකුත් මම ඕඩර් කරා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ. මම මේක ඕඩර් කරා මේ මට අතර දාගන්නවට වැඩිය මෙහෙම එල්ලගෙන යන එක ලේසි නිසා මේ වගේ එකක්. ඒවා තියෙන ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. මම කලින් නම් ගත්තේ ෂීන් එකෙන් තෙමු එකෙනුත් ගෙන්නලා බැලුවා ඉතින්. ඊට පස්සේ මෙන්න මේක. මේකට කියන්නේ අර හැංගර් එකක් නේද? හුක් එකක් නේද? මේක මම ගත්තේ අපේ ඩෝ එකේ එල්ලන්න. මම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාන්නම්. මේම ඩෝ එක තියෙනවා. මේම එල්ලන්න තියෙන්නේ. මට මේකේ හෑන්ඩ් බෑග් කැප්ස් වගේ එල්ලන්න පුළුවන්. මම මේක ගත්තේ අතරම කැප්ස් එල්ලන්න. හෑන්ඩ් බෑග් එල්ලන්න මේක ඇත්තට හයිය නෑ කියලා මට හිතෙනවා. බෑක් කවර් එකට හම්බුණානේ මේ වගේ කෑල්ලක් මෙහෙම දාන්න. දාලා පටිය දාන්න. ඉතින් මම දිග පටියක් ඕඩර් කරපු නිසා ඒකටත් වෙනම බ්ලැක් කලර් එකකින් ඒකට වෙනම එකක් මම ඕඩර් කරා මේ වගේ. ඊට පස්සේ මෙන්න මේක. මේ ට්‍රැවලින් පවුච් එකක්. පොඩි ගානක් උනේ මන් දන්නේ ඇයි මම ඒක ඕඩර් කරේ කියලා. අනේ මන් දන්නවා. මම හිතන්නේ එක්ක ෆොටෝ එකේ ලස්සනට තියෙන්නේ නැති. මේක ලොකු බෑග් එකක දාලා ඉවලා තියෙන්නේ. මේක අර ජිම් එකට අපිට ජොගින් යන්න වගේ පුළුවන් ෂෝට් එකක් විදිහට තමයි තිබුණේ. හැබැයි ළමයි මේකේ මැටීරියල් එක ක්වොලිටි නැහැ. මේ ස්ටිච් කරලා තියෙන විදිහත් එච්චර හරි නැහැ. ඊළඟට අපි මේක බලමු. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන් ඉන්න. මෙතන තියෙනවා ගර්ල්ස්ලා ආස වෙන හොඳ අයිටම් එකක්. මමත් ඒක ආස වෙලා තමයි ගත්තේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන් ඉන්න. මේක අර මේ ඔයගොල්ලන් හිතුවේ මේක නැචරල් කියලා නේද? ඒ වුණාට ළමයි මේක නැචරල් නෙමෙයි. මේක හදලා තියෙන threads වලින්, නූල් වලින්. මේ ඔයගොල්ලන්ට ඒක හිතා ගන්නත් බැරි වෙයි. මම හිතට පේන්නේ නැහැ. හරිම ලස්සනයි. ඒක නැචරල් වගේම තියෙනවා ළමයි. මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ වාසයකට දාන්න තමයි මම මේක ගත්තේ. මේක අපි මේකප් කරනකොට යූස් කරනවානේ බියුටි බ්ලෙන්ඩර්. ඉතින් මේක බියුටි බ්ලෙන්ඩර් කන්ටේනර් එකක්, කවර් එකක් නේද? මේකට දාන්න තියෙන්නේ මෙම දාලා මෙම වහන්න තියෙන. නැත්නම් අර පවුච් එකේ අපේ මේකප් පවුච් එකේ දෙන හැමදේම මේ බියුටි බ්ලෙන්ඩර් එකේ ගෑවෙන්න පුළුවන්. ඒ හෝල්ස් වගේක් තියෙනවා. ඒක නිසා හොඳයි. නැත්නම් පොඩි අමුතු ස්මෙල් එකකුත් එනවනේ. ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. සිල්වර් කලර්. මම සාමාන්‍යයෙන් ගෝල්ඩ් කලර් ජුවෙලරිස් තමයි දාන. ඉයරින්ග්ස් උනත් එහෙමයි. මේ නිකත් ළමයි බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ්. ඒක දාලා බලමු. ඒක ලස්සනයිනේ. සිම්පල්. මං කලින් අර ලස්සන ඉයරින්ග්ස් දෙකක් ගත්තා තෙමු එකේ. මගේ ෆස්ට් තෙමු ඕඩර් එකේ. මම ඒකත් ඔයගොල්ලන්ට එක ෂෙයා කරගෙන තියෙනවා. ඒකත් බලන්න. එක පැත්තට ඉරකුයි අනිත් පැත්තට හඳකුයි තියෙන ඉයරින්ග්ස් දෙකක්. හරිම ලස්සනයි ළමයි. ඒක මම දැම්මා. ඒක හැමෝම ලස්සනයි කිව්වා. ඊට පස්සේ තියෙනවා ළමයි තව ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. සිල්වර් කලර් පොඩි ඉයරින්ග්ස් දෙකක්. ඒකත් ලස්සනයි. ඉයරින්ග්ස් හරිම ලාභයි. පොඩි ගාණක් උනේ මට මේවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේවා ගර්ල්ස්ලා දන්නවා 10ක් තියෙනවා මෙතන. හරි පොඩි ගාණක් උනේ. මම ඒවත් ගෙන්න ගත්තා. ඊට පස්සේ තියෙනවා මම අර කිව්වා වගේ ගර්ල් කෙනෙක්ගේ වීඩියෝ එකක් දැකලා අනේ අතරම එයාගේ TikTok එකේ තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. මට නම් මතක නැහැ. මතක් වුණොත් මම මෙන්ෂන් කරන්නම්. ගිහිල්ලා බලන්න. එයා මෙන්න මේ අරගෙන මේකේ රිසල්ට්ස් දාලා තිබ්බ ළමයි. මේක කෙරටින් හෙයා මාස්ක් එකක්. එයා කිව්වා එයාගේ කොණ්ඩේ ෂයින් වුණා කියලා මේක යූස් කරාට පස්සේ හොඳයි කියලා. මේ යූස් කරාට පස්සේ හිතුණා කියලා. මෙන්න මේක
මටත් ඉතින් මේක යූස් කරලා බලන්න හිතුණා. මේ තියෙන්නේ මගේ natural hair එක. මට සාමාන්‍ය natural straight hair එකක් තියෙන්නේ. shine එකකුත් තියෙනවා මගේ hair එකේ. මොකද මගේ dark black hair එකක් මට තියෙන්නේ. ඉතින් මගේ අම්මිගේ hair එක තමයි මට තියෙන්නේ. මගේ නංගිටත් එහෙමයි. දැන් අපි එක එක දේවල් කොණ්ඩේට කරනවානේ, color කරනවා, එක එක shampoo use කරනවා. ඉතින් එතකොට කොණ්ඩේ ටිකක් damage වෙනවා. දැන් නම් මගේ ගොඩාක් damage වෙලා තියෙන, ගොඩාක් කොණ්ඩේ ගිහිලා තියෙන්නේ. shine එකත් fade වෙනවා වගේ මට තේරෙනවා. ඉතින් නිසා මම හිතුවා මේක අරගෙන use කරලා බලන්න. මේක රුපියල් 10,990ක් වගේ උනේ. ඉතින් මට හිතුණා try කරලා බලන්න. යා හොඳයි කියපු නිසා මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් එහෙම ගන්නෙ නැහැ online. ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේදී මේකේ රිසල්ට්ස් අනිවාර්යයෙන්ම කියන්නම්. කමෙන්ට් එකක් දාන්න. ගැන ඔයගොල්ලන්ට දැනගන්න ඕනේද නැද්ද කියලා. ලාස්ට් පැකේජ් එක තමයි දැන් අපි බලන්න යන්නේ. මේකේ තමයි තියෙන්නේ ළමයි. ඔයගොල්ලන් ගොඩාක් ආස වෙන අයිටම් එක. ඒකෙත් තියෙනවා මම ඕඩර් කරපු ලස්සන ක්‍රොප් ටොප් එකක්. මේකට මම ගොඩක් ආසයි. මම ඇත්තටම ගොඩක් බය හිටියේ. මොකද මේකේ රිවිව්ස් නෑ ළමයි. ඒක නිසා මම පික්චර් එකෙන් දැකලා ආස වෙලා තමයි ගත්තේ. ඒක නිසා මම ටිකක් බයෙන් හිටියේ. මේ හැබැයි ළමයි ටඩා මේක හරිම ලස්සනයි. මේකේ කලර් එක හරිම ලස්සනයි. පික්චර් එකේ තියෙනා වගේම තියෙනවා දෙක තියෙන්නේ mesh material එකකින්. මට පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේ මම ආස නැහැ ඔයගොල්ලෝ මගේ sheen videos බලන අය නම් දන්නවා මම සාමාන්‍යයෙන් stretch ඇඳුම් වලට මේ මැටීරියල් එක කියන්නේ ඇතුල් පැත්ත ඉන්සයිඩ් එක මේ සුදු පාටට තියෙනවට මම කැමති නැහැ. මෙෂ් වල තියෙන්නේ ඒ කලර් එකමනේ පේන්නේ. ඉතින් මේක අර ඇදෙනකොට අපිට සුදු පාට පේන නිසා මම කැමති නැහැ. නමුත් මේක අර ටිකක් මම ලොකුවට ගත්ත නිසා මම හිතනවා එහෙම වෙන එකක් නැති වෙයි කියලා. ඒක හරිම ලස්සනයි. අපි මේක බලමු. glitter eyeliner එකක්. මේවා තියෙනවා ළමයි. හරිද? මේකෙන් colors 4කින් මට තියෙනවා. හැබැයි මම ආසම color එක silver color එක. ඒක චුට්ටක් ඉවර වෙන ළඟ නිසා මම මේක order කරා. reviews උත් හොඳට දාලා තිබුණු නිසා. හැබැයි මම හිතුවට වඩා ගොඩාක් චූටි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මං හිතුවවත් නැති දෙයක් වුණේ ගිනි පෙට්ටියක් වගේ ඉරේසර්ස් තියෙන්නේ ඒ වගේ. මේක ළමයි බ්ලෂර් එකක්. ඕගොල්ලන් පුදුම වෙයි මේ බ්ලෂර් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්න දෙන්න. මේ බලන්න කොච්චර පොඩිද කියලා. මම සමහර මෙන්න මේ වගේ චූටි බොටල් එකක් දැක්කමයි. හැබැයි හරිම කියුට්. මේගොල්ලන්ගේ පැකේජින් හරිම ලස්සනයි. හැබැයි ගොඩාක් මේකප් අයිටම්ස් ෆොටෝ එකේ තියෙනවට වඩා ගොඩක් පොඩි. බලමු. ෆොටෝ බ්ලෂස් ගන්න තේරෙන්නේ මම සාමාන්‍යයෙන් බ්ලෂස් යූස් කරන්නේ නෑ ළමයි. හරිද? හොඳට දැන් මම මේ වෙලාවේ ෆවුන්ඩේෂන් කුත් ගාලා නෑ. ෆවුන්ඩේෂන් මොනවා හරි ගාලා ඒක ගෑවට පස්සේ හොඳයි. හොඳ නැචරල් ලුක් එකක් තියෙනවා. හැබැයි ගොඩාක් ඉක්මනට මේක ඉවර වෙනවා. දැන් මම පෙන්නන්න යන්නේ මම මෙතන තියෙන ඔක්කොම අයිටම්ස් වලින් ආසම ඒ වගේම ඒ ප්‍රයිස් එකට මට ගොඩාක් වර්ත් කියලා හිතුණු අයිටම් එක. මට ගොඩාක් යූස්ෆුල් වෙනවා මේක නම්. ටඩා! ඕගොල්ලෝ මොකක් කියලාද හිතන්නේ? මේක ළමයි hair curling machine එකක්. මේකෙන් curl කරන්න හරිම ලේසි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකේ පැකේජින් එකත් හරිම ලස්සනයි. මම ඔයගොල්ලන්ට හැම වීඩියෝ එකේදීම කියනවා Temu app එකේ ඒගොල්ලන්ගේ පැකේජින් හරිම ලස්සනයි. හරිම cute. මේකට ප්ලග් කරන්න ඕනේ. වයර් එකත් හොඳ ක්වලිටි එකකට තියෙනවා. මේක ළමයි මෙන්න මෙතනින් ඔන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන ගානට හීට් එක වැඩි කරගන්න පුළුවන්. මම 190ට දාන 190 කියන්නේ මේ කටු 3ක් උඩට. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට මෙහෙම මේ පැත්තට කරකවන්න පුළුවන්. මේ පැත්තෙන් මේ පැත්තට කරකවන්න පුළුවන්. මම හිතන විදිහට එහෙම තියෙන්නේ දැන් අපි කොණ්ඩේ කර්ල් කරද්දි සයිඩ්ස් දෙකක් තියෙනවානේ. මේ පැත්තට කරද්දි මේ පැත්තට කරකවන්න ඕනේ. මේ පැත්තට කරද්දි මේ පැත්තට කරකවන්න ඕනේ. ඒක නිසා කියලා තමයි මම හිතන්නේ. ඒගොල්ලොන් එවලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් පොඩි බුක් එකක්. ඉතින් ඒක කියවන්න ඕනේ හරියටම. එතකොට තමයි දන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකෙන් කොහොමද කොණ්ඩේ කර්ල් කරන්නේ කියලා. මේ හොට වගේ තියෙන කෑල්ලක් තියෙනවානේ. ඒකට අපි මෙහෙම කොණ්ඩේ දානවා. දාලා මෙන්න මෙහෙම තියලා හරියට අර ෆොටෝ එකේ තිබ්බ නැත්නම් හරියට. තේනවද ඔයගලන්ට? ඒක ලස්සනට කර්ල් වුණානේ. අර හරියට කොණ්ඩේ ඇල්ලුනේ නැත්නම් ඒක කර්ල් වෙන්නේ නැහැ. මත් මේ වීඩියෝ එකක් බලලා තමයි
එක හරියට අල්ල ගන්න ඕනේ. මිර එක ගාවට ගිහිල්ලාම කරන්න නැත්තම් පේන්නේ අපර 3ක් වගේ තිබ්බම ඇති. වෙනත් මගේ කර වැරදි පැත්තට තමයි කැරකුවේ. අර එන්නේ එකයි මං කිව්වේ කරකවන පැති දෙකක් තියෙනවා. දැන් මේක මේ ඇතුළටනේ කැරකිලා තියෙන්නේ. මේක එළියට තමයි කැරකෙන්න ඕනේ. ඒක කොහොම හරි පැත්තට කරකව ගන්න. දැන් මෙන්න මෙහෙම ගන්න තියෙනවා. මම මේකත් ගර්ල් කෙනෙක් දාලා තිබ්බ වීඩියෝ එකක් දැකලා තමයි ගත්තේ. ඉතින් thank you so much. ඒ වීඩියෝ එක දැම්මට මම ඇත්තටම යාව සේව් කරගත්තේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් එහෙම වීඩියෝ එකක හොඳ ප්‍රොඩක්ට් එකක් දැක්ක ගමන් මම ටගල ගිහලා සර්ච් කරලා බලනවා. සර්ච් කරලා බලලා ඒක හොඳයි නම් මට ගන්න පුළුවන් නම් මම ඒක ගන්නවා. එහෙම නැත්නම් මම කාට් එකට දා ගන්නවා. ඒක මට පස්සේ හරි ගන්න. ඊට පස්සේ මම ආයේ මේ වීඩියෝ එක සේව් කරගෙන තියාගන්නේ නැහැ. කවුරු හරි කමක් නැහැ වීඩියෝ එක දැම්මට ගොඩාක් thank you. ඉතින් ඒ නිසා තමයි මට මේක ගන්න පුළුවන් උනේ. ඒකනේ ළමයි මම කිව්වේ මේ වගේ වීඩියෝ දාන එකෙන් ගොඩක් අයට හොඳක් වෙන. මටත් ඒ වගේ හොඳක් වුණා ළමයි. මං හිතනවා මම ඔක්කොම පෙන්නුවා කියලා. ඉතින් ඕවා තමයි මම මේ පාර ඕල කරපු දේවල්. මේ ඔක්කොම මට රුපියල් 20000ක් විතර ගියා මං හිතන්නේ. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තව මම ඕඩර්ස් 4ක් විතර දාලා තියෙනවා. ඒවත් තව දවස් 2-3කින් ඒවි. එතකොට මම ඒවත් ඔයගොල්ලොන්ත් එක්ක ෂෙයා කරගන්න. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියට ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. God bless you all. Bye bye.